nuts වලට ගිය හින්දා තමයි පැකට් ජාතිත් එනවනේ 4-5ක් මික්ස් කරලා ඕක දැම්මා. තාක්ෂණයේ දියුණුවත් එක්කම අපි මේ කෙටි මාර්ග සොයා ගන්නවා මේ මිනිසාගේ වැඩ කටයුතු අධික වීම නිසා කාර්ය බහුල වීම ප්‍රතිඵලයක් ඇටියට අපි එතන ශනික කෑම වේලකට මොකද අපි යොමු වෙනවා ඒක හරි භයානකයි නේද අපේ වෛද්‍යතුමනි මේක මතවාදයක් හැටියට මම කැමති මේක අධ්‍යාපනික වැඩසටහනක් හැටියට හඳුන්වා දෙන්න. මොකද හේතුව අපිට අර විවේචන එල්ල කරන අයත් අපිට විවේචන කිරීම සඳහා පොඩ්ඩක් හරි ඉගෙන ගන්න ඕනේ. මම මොකක් හරි මතවාදයක් එහෙම නැත්නම් ෆැක්ට් එකක් දුන්නොත් මේක හරිද වැරදිද කියන්න හරි කොහෙන් හරි හොයන්න එපා ඒගොල්ලන්. ඉතින් ඒකත් හොඳයි. අපිට බැන්නට කමක් නැහැ, විවේචනය කරාට කමක් නැහැ, එක එක දේවල් කරාට කමක් නැහැ. ඒත් හොයලා බලලා. ඒකත් අධ්‍යාපනයේ කොටසක්. ඉතින් ඒකින්ද මට නම් ප්‍රශ්නයක් නැහැ මේක කවුරු විවේචනය කරා. දැන් අධ්‍යාපන ක්‍රමයේ තියෙන වාසි අවාසියක් මම උදාහරණයක් හැටියට මම ජීවත් වෙච්ච රටක වෙච්ච දෙයක් මම කියන්නම්. උදාහරණයකට අපේ ළමයිනුත් ඇබ්බැහි වෙලා තියෙන මේ සොසේජස් වර්ග. එහෙම නැත්නම් සමහර හැම් බේකන් වර්ග. එංගලන්තේ වගේ රටවලත් මේ දේවල් කනවා නෑ කියන්නේ නෑ. නමුත් අධ්‍යාපන ක්‍රමයේ තියෙනවා උගන්නපු හින්දා කියලා දුන්න හින්දා තියෙනවා මේ සොසේජස් හැම් බේකන් වල 60% විතර මේදය ෆැට් කියලා දෙයක් තියෙනවා. ප්‍රමාණය වැඩි ඇඟට අවශ්‍ය 15ක් වගේ. ඉතින් ඒකින්ද ඒකට මොකක් හරි කරමු කියලා. ඉතින් ගෘහිණියෝ එහෙ කරන්නේ එක්ක ග්‍රිල් කරනවා. පුච්චනවාක. ඒතර ඒකේ තියෙන 60% විතර තියෙන මේදේ කොටසක් අයින් වෙලා යනවා. ඒතර අපි කියමු 20ක් අයින් වුණා කියලා. ඒ අධ්‍යාපන ක්‍රමකින් දැනුවත්භාවයේ හින්දා. අපේ ගෘහිණිය මොකද කරන්නේ? දැන් මේ විදිහට මම මෙහෙම කියන්නේ එතකොට මිනිස්සුන්ට මතක් වෙනවා. අපේ අය කරන්නේ 60% තියෙන මේදේ තියෙන සොසේජස් වලට තවත් තෙල් දානවා. ඊට පස්සේ තවත් මොන හරි බටර් වර්ග දානවා. දාලා 100ක් විතර තෙල් කරනවා. ඉතින් මේක අධ්‍යාපන ක්‍රමයේ තියෙන ලොකු වැරද්දක්. ඒ කියන්නේ දැනගෙනත් මේක වෙනස් වෙන්න දන්නේ නැහැ. ක්‍රමයක් කියලා දීලා නැහැනේ. මෙතන 60% තියෙන තෙල් කොහොමද අපි අයින් කරන්නේ? එක්ක ඒක පුච්චන්න ඕනේ, ඒක ග්‍රිල් කරන්න ඕනේ. ඉතින් මෙහෙම වුණාම තමයි මේ ලෙඩ හැදිලා තියෙන්නේ. මේ අධ්‍යාපනික වැඩසටහනක් වෙන හින්දා ඊටාම සතුටුයි. හැම කෙනෙක්ම කොහෙන් හරි වෙනස් වේ තමන්ගේ ආහාර රටාවත්, ක්‍රියාවලියත්, ශාරීරික ක්‍රියාවලියත් අඩුමානේ ව්‍යායාම හරි කරන්නේ ඇයි? සමහර අය කියන්නේ ඔබතුමාලා කියන මතයෙන් මට එළියට එන්න බෑ. මම මස් කනවා වැඩි. මගේ සමහර ක්‍රියාකරන වෙනස් කරන්න බෑ. ඒතර වෙන විකල්පයක් හරි හොයයි. ගත්ත වැරදි නැති කරගන්න පෑ භාගයක් හරි දුවන්නේ නෙවෙයි. ව්‍යායාම කරන්න නෙවෙයි, ජිම් එකට හරි යන්න නෙවෙයි. කමක් නැහැ. එහෙම හරි වෙයි. මම දැක්කා මේ ඉපෙරේද වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ කරලා තියෙනවා මේ එළවලු උනත් ගොඩාක් මේ ගුණදායකයි කියලා මේ අමුයෙන් කන්න මේ පුරුදු වෙනවා නම් මොකද ඒකේ දැන් ඔය සමහරව උදලා එක රසකාරක දානකොට ඒ රසකාරකය වලින් එන විෂයටත් අමතරව එළවලු තියෙන ස්වාභාවික විටමින් වර්ග සියල්ලක්ම දිය වෙනවයි කියලා මතයක් තියෙනවා. ඒ ගැන අපතුම වෛද්‍ය විද්‍යාවේ අදහසක් තියෙනවා ශරීරය ඕනවට වඩා පිරිසුදුෙන් තියාගෙන හිටියොත්. මම තව විදිහක් කියන්නම් සමහර වෙළඳ භාණ්ඩ විකුණනවා 100ක් ඇඟේ තියෙන දේවල් එහෙම නැත්නම් කුණු විෂ බීජ ඇඟෙන් පිට කරන්න කියලා. දැන් වීදි දරුවෝ ඉන්නවා සභාපතිතුමනි ඔය ලෙඩ මුකුත් නැහැ. කිසිම ලෙඩක් නැහැ. මොකද ස්වභාවික පරිසරයත් එක්ක ගැටෙනවා. මන්ද පෝෂණයවත් නැහැ. සමහර අපේ ගෙවල් වල හොඳට කනබුන ළමයි ඉන්නවා මන්ද පෝෂණයේ තියෙන. මා ළඟට එන සමහර ළමයි ඉන්නවා ඕනවට වඩා පිරිසුදු කිරීම තුලින් ස්කින් හා සම්බන්ධ හම හා සම්බන්ධ ලෙඩ හදාගෙන. මොකද ඇඟෙත් විශේෂයෙන්ම කෙමිකල් එකක් තියෙනවා ඇඟේ වටේ. දාඩිය හා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දේවල් හරි විදිහට තියාගෙන ඉන්නත් ඕනේ. පිරිසිදු ඇඟ තියාගෙන ඉන්න ඕනේ හරි විදිහට. එළවලු පළතුරුත් එහෙමයි. ඒකේ තියෙන ගුණාත්මක බව ඕනවට වඩා හේදුවා කියලාවත් ඕනවට වඩා පිරිසිදු කරන්න ගියා කියලා කෙමිකල් ගහන්න ගියා කියලා ඒකේ තියෙන පිරිසිදුකම නෙමෙයි. ඒකේ තියෙන වටිනා විටමින් ಜಾති නැති වෙන්න පුළුවන්. ඉතින් අර ඕනවට වඩා තම්බනවා කියන කෙනුත් ඕනවට වඩා කල්පවත්වාගෙන ඉන්නවා කියන එක අධික ශීතගාරවල මේ දේවල් මම නම් අනුමත කරන්නේ නැහැ. මොකද ෆ්‍රෙෂ් එහෙම නැත්නම් නැවුම් ඒ වෙලාවේ අරගෙන ගැනීම තමයි සුදුසු. මේකට හොඳ වාක්‍යයක් කිව්වා සිංගප්පූරු විශ්වවිද්‍යාලයේ හිටපු යන් යූ කියන මහත්මයෙක්. ඔහු කියනවා පළතුරක් ගන්නකොට ඒ දවස ඇතුළතම ගන්න බලන්න කියලා කඩලා. නමුත් අපි ගන්න පළතුරු මාස ගණන් පරක්කු වෙලා ගෙදර ගෙනහල්ලත් ෆ්‍රිජ් එකේ දාගෙන තවත් මාසයක් විතර පරක්කු කරලා කන්නේ. මාස ගණන් පරක්කු වෙලා ගත්ත පිලුණු වෙච්ච පරණ වෙච්ච පළතුරක් කෑමෙන් ලෙඩ හැදෙන එක අහන්න දෙයක් නැහැ. වෙළඳ පොලේ එහෙම නැත්නම් අපේ ওই මාකට් එකේ පාරේ ගියාම පොඩ්ඩක් හරි නරක් වෙන්න යන පළතුරු තියෙනවා. මේ දේවල් තමයි ගන්න ඕනේ. පොඩ්ඩක් හරි නරක් වෙන්න යන පළතුරු ගුණයි නරක් නොවි අවුරුදු ගණන් පරණ වෙලා. අදට කාල වේලාව අවසන් වෙලා තියෙන බැවින් මම අනිවාර්යයෙන්ම ඊළඟ සිකුරාදාත් 6 කාලට ඔබතුමා මුණ ගැහෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේ නිවැරදි ආහාර වේලා සකස් කරගන්න
අපේ ජනතාව